හලෝ කොහොමද? අතරම වීඩියෝ එක කරන්න ගත්තේ මේ දැන් මේ ඕඩර් එකක් දැම්මා. මේ ඕඩර් එක මේ යවන කියන්නේ ඩිලිවරි වියදම මේ බාණ්ඩයට වඩා මේ 5-6 ගුණකින් වැඩි. දැන් මං ඇහුවා මේ ඒක වාට පාඩුයි දැන් මේ කොහොම මේ අවුලක් නැද්ද කියන එක. එයා කියනවා මේ එවන්නලු. ඉතින් එයාට මේ ඒ කියන්නේ මේ කප් 3ක් විතරයි යන්නේ. වෙන රටකට යන්නේ. මේ කප් 3ක් විතරයි යන්නේ. නිව්සීලන්ත වලට යන්නේ. නිව්සීලන්ත වලට. මේ වියදම මට මේකේ වටිනාකමට වඩා 5 ගුණකින් වැඩි. මම දන්නේ අයියාගේ චොයිස් එක කොහොමද කියලා. ඉතින් ඇත්තටම ඉතින් මට වැඩකුත් නැහැ නේ. ඉතින් යානේ උඩ එක දෙන්නේ. මට හරි පුදුමයි. ඉතින් මේ වගේ මිනිස්සුත් ඉන්නවා. ඔයගොල්ලෝ ඉතින් බිස්නස් එකක් කරන්න කස්ටමර්ස්ලා නැහැ කියලා හිතන්න එපා. කස්ටමර්ස්ලා ඉන්නවා. නැත්තේ නෑ. නැත්තම් ඉතින් මගෙන් මොකටද මෙච්චර වියදමක් කරලා එයා ගන්න මේ බාණ්ඩේ. මට තේරෙන්නේ නැහැ ඒක. දැන් මම හිතන් හිටියේ කස්ටමර්ස්ලා නැතුව ඇති කියලා. ඉතින් කස්ටමර්ස්ලා ඔයගොල්ලෝ ව්‍යාපාරයක් කරනකොට කස්ටමර්ස්ලා නැහැ කියලා හිතන්න එපා. කස්ටමර්ස්ලා ඉන්නවා. සෑහෙන්න ඉන්නවා. අපි හිතන්නේ නැති කස්ටමර්ස්ලා සමහරකට මෙයාලට මේක ඕනේ නැහැ. ඒ වුණාට ඒගොල්ලන් ගන්නවා. මම ඒ හේතුව දන්නේ නැහැ. එයාට ඉන්නේ චූටි මාළු ටිකක් ඉන්නේ එයාට කොහොම මාළු ඉන්නවා. සමහර කස්ටමර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අදාළ නැහැ. මොකද්ද කියලා බාණ්ඩේ බලන්න ඒ වෙලෙට මේ බාණ්ඩේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්නවා. ඒකින්ද ඔයගොල්ලන් බිස්නස් එකක් කරනවා. ඒක කන්ටිනියු කරන එක තමයි වැදගත්ම. මග නවත්තන්න එපා. කන්ටිනියු කරන්න. මොන හේතුව තිබ්බත් කන්ටිනියු කරන්න. කස්ටමර්ස්ලා නැති වෙන්නේ නැහැ. කස්ටමර්ස්ලා ඉන්නවා. ඔයාලට ඕන කස්ටමර්ස්ලා නැති වුණත් නැති කස්ටමර්ස්ලා හරි ඔයාලට ඕඩර් එකක් දානවා. මිලියන ගාණක් ඉන්නවනේ මේ ලෝකේ. ඉතින් සෝෂල් මීඩියා ඕපන් වෙලා තියෙන්නේ. වැඩේ කරන් යන්න.